හෙලෝ ඉතින් කොහොමද මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් නැති කියලා. ඉතින් අද මම අරගෙන ආවේ ලස්සන කියුට් ක්‍රොචට් වෝටර් බොටල් හෝල්ඩර් එකක් හදන විදිය. ඉතින් මේ වෝටර් බොටල් එක හෝල්ඩර් එක හරිම කියුට් and මේක හදන්න හරිම ලේසි. අමාරු නැහැ. ඉතින් ක්‍රොචටින් වලට අලුත් කෙනෙක්ට උනත් හදන්න ලේසි වෙන විදියට මම ස්ටෙප් බයි ස්ටෙප් මේ වීඩියෝ එකේදී කියලා දෙනවා. හරි මේ බොටල් එකට තමයි මම අද ක්‍රොචට් වෝටර් බොටල් එක හෝල්ඩර් එක හදාගන්න යන්නේ. මේක ගොඩාක් ලොකු නැහැ. සාමාන්‍ය ප්‍රමාණයේ වතුර බෝතලයක්. සහ මම යූස් කරන්නේ මෙන්න මේ යාන් එක. මේක ඇවිල්ලා 4 play acrylic යාන් එකක්. ඊට පස්සේ මම පාවිච්චි කරන්නේ මේකට 3.5 මිලිලීටර් 3.5 මිලිමීටර් මේ යාන් හුක් එක. ඊට පස්සේ ආට ඕන වෙනවා සිස එකක් සහ යාන් නීඩල් එකක්. ඉතින් වැඩි කතා ඕනේ නැහැ. අපි යමු කොහොමද මේ ක්‍රොචට් වෝටර් බොටල් හෝල්ඩර් එක හදාගන්නේ කියලා බලන්න. හරි අපි මේක ස්ටාර්ට් කරන්නේ මැජික් රින් එකකින්. ඔයාලා දන්නවනේ මැජික් රින්ග්ස් එක හදාගන්න ක්‍රම දෙකක් තියෙනවා. ඉතින් අද මම චේන්ස් වලින් හදාගන්න මැජික් රින් එක තමයි මේකට හදාගන්නේ. මුලින්ම මේකට ස්ලිප් නොට් එකක් හදාගෙන ඉන්න ඕනේ. මේ වගේ. බස් මම එක හුක් එකේ ගන්නට මෙහෙම ටයිට් කරගන්නවා. ඕකේ. ඊට පස්සේ චේන් 4ක් වුණා මේකට ගොතා ගන්න ඕනේ. මේ විදිහට. 1 2 3 4 චේන් 4ක් මේ විදිහට හදාගන්න. ඊට පස්සේ මේකේ ෆස්ට් චේන් එක තියෙනවනේ පළවෙනි චේන් එක. ඒ චේන් එකට මේ විදිහට ක්‍රොෂේ හුක් එක දාලා අපි මේක ස්ලිප් නොට් එකක් ස්ලිප් ස්ටිච් එකක් කරගන්නවා මෙන්න මේ විදිහට. ඊට පස්සේ මේකේ මැද මෙන්න මේ ඔයාලට පේනවනේ මේකේ සෙන්ටර් එක මෙතන. එතන තමයි අපි මේකේ වර්ක් කරන්න ස්ටාර්ට් කරන්නේ. මෙන්න මේ මැද. පේනවනේ? මුලින්ම චේන් දෙකක් අපහු ගොතා ගන්නවා. 1 2 ඊට පස්සේ ඔයා මේක ඇතුලේ ඩබල් ක්‍රොචේ 12ක් කරගන්න ඕනේ. මේ මැදට මෙන්න මේ මැද සෙන්ටර් එකේ ඩබල් ක්‍රොචේ 12ක් 12 ඩබල් ක්‍රොචේ කරගන්න ඕනේ. ඉතින් ඔයාලා දන්නවා ඩබල් ක්‍රොචේ කරන්නේ කොහොමද කියලා. One, 2 මේ විදිහට 12ක් 12 double crochet වල කරගන්න ඕනේ. 1 2 3 there are 3 double crochets. four double crochets මේ විදිහට double crochet 12ක් කරන්න ඕනේ. ඉතින් මම දැන් මේක කන්ටිනියු කරනවා දිගටම double crochet 12ක් වෙනකම්. හරි මම double crochet 12ක් කරගෙන ඉවරයි. Let's count this right. මෙතන තියෙන්නේ chains දෙක අපි කරගත්තා. ඒක නෙමෙයි එතනින් නෙමෙයි start කරන්නේ. ඊට පස්සේ තියෙන double crochet එකෙන් 1 2 3 4 5 6 7 8 9 10 11 12. Then make a first double crochet you can see මේ chain දෙක නෙවෙයි ඊට පස්සේ තියෙන මේ first V එක you can see this one this V chain එතෙන්ට තමයි අපි ඊගාවට මේ work එක කරන්නේ. අපි එතෙන්ට මේ විදිහට එක දාලා slip stitch එකක් කරගන්නවා.
Okay, like this. Now you can tie this. අපි දැන් මේ කරන්නේ බොටල් එකේ මේ අඩිය, ඒ කියන්නේ බේස් එක මේ අට. ඊළඟට මම අපහු චේන් දෙකක් කරගන්නවා. මේ හැම රවුන්ඩ් එකකදීම චේන් දෙකකින් තමයි අපි ස්ටාර්ට් කරන්නේ. මොකද මේ අපි කරන්නේ ඩබල් ක්‍රොෂේ නිසා තමයි චේන් දෙකකින් මේක ස්ටාර්ට් කරන්නේ. චේන් දෙකක්, 2 chains. Okay, next 2 double crochet each stitch. මේ හැම stitch එකකටම double crochet දෙක ගානේ කරනවා. එතකොට මෙතන 12 double crochet දෙක ගානේ කරාම 24 වෙනවා. 24ක් එන්න ඕනේ. එක stitch එකකට double crochet දෙක ගානේ. මම දැන් පළවෙනි එක කරන්නේ same stitch. අපි මේ slip stitch එක කරගත්ත මේ chain එක තියනවානේ මේ. එතෙන්ටම තමයි අපි පළවෙනි double crochet දෙකත් කරගන්න ඕනේ. මේ slip stitch කරපු double crochet stitch එකටම තමයි කරන්න ඕනේ. Okay. This one. 1 2 same stitch එකේ තමයි මේ දෙකම කරගත්තේ. Okay, then ඊළඟට මේක මේ තියෙන්නේ next stitch එක. ඒකටත් double crochet දෙකක් කරගන්නවා. 1 2 like this. ඊළඟට අපි බලමු. දැන් මම දෙකකට stitch දෙකකට double crochet දෙක ගානේ කරා. දැන් මම යන්නේ මේ තියෙන third stitch එකට double crochet දෙකක් කරගන්න. 1 2. So දැන් මේ විදිහට මේක complete කරන්න තියෙන්නේ. double crochet 24 double crochets එන්න ඕනේ. double crochet 24ක් එන්න ඕනේ. හැම stitch එකකටම මේ හැම stitch එකකටම double crochet දෙක ගන්නවා කරන්න ඕනේ. හරි. දැන් මම මේක continue කරගෙන එන්න. Okay, now I'm done our second row. ඔන්න මේකත් count කරගෙන බලන්න පුළුවන් 24 double crochets තියෙනවද කියලා. මේ first එක chain දෙක එක අයින් කරලා ඊට ටික තමයි count කරන්නේ. මේක අයින් කරලා 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24. See, that's 24 double crochets. Okay, ඊළඟට අපි ආය slip stitch එකක් කරගන්න මේ chain දෙකට නෙවෙයි first double crochet එකට. You can this be මේක මදිනේ. So තව එක රවුන්ඩ් එකක් අපිට යන්න ඕනේ. දැන් මම කරගන්න යන්නේ increase. ඊළඟ එකේ increase රවුන්ඩ් එකක් තමයි යන්නේ. අපි start කරන්නේත් මේ අපි slip stitch එක කරගත්ත double crochet stitch එකටමයි. එතනින්ම තමයි start කරන්නේ. මුලින්ම මම chain දෙකක් ගොතා ගන්නවා. 1 2
okay ඊළඟට මම මේකේ same stitch එකේම double crochet එකක් කරගන්නවා මේ slip stitch එක කරගත්ත stitch එකේම okay ඊළඟට මම යනවා ඊළඟ ස්ටිච් එකට. ඒකට මම ඩබල් ක්‍රොෂේ දෙකක් කරගන්නවා. මේ ඉස්සෙල්ලාම එකේ 1 ඩබල් ක්‍රොෂේ ඊළඟට 2 ඩබල් ක්‍රොෂේ. ඊළඟ එකේ ආයෙත් 1 ඩබල් ක්‍රොෂේ ඊළඟ එකේ ආපහු 2 ඩබල් ක්‍රොෂේ. මේ විදිහට මේ රවුන්ඩ් එකම ගියහම ඔයාට 36 ඩබල් ක්‍රොෂේස් එන්න ඕනේ ටෝටල් එක කවුන්ට් කරාම. ඕකේ දැන් මම ෆස්ට් ස්ටිච් එකට ඩබල් ක්‍රොෂේ එකක් කරා. නෙක්ස්ට් වන් මම 2 ඩබල් ක්‍රොෂේ කරගන්නවා. One, two. Next one double crochet. Next stitch 2 double crochet. One, two. Next 1 double crochet. හරි දැන් මම දෙවෙනි රවුන්ඩ් එකේ ඩබල් ක්‍රොෂේ ස්ටික් කරගෙන ඉවරයි. ඉතින් මේකත් ඔයාලට කවුන්ට් කරලා බලන්න පුළුවන්. එතකොට ඩබල් ක්‍රොෂේ 36ක් තියෙන්න ඕනේ. 36 ඩබල් ක්‍රොෂේස් තියෙන්න ඕනේ මේ රවුන්ඩ් එකේ. ඉතින් දැන් මම අපව මේක ස්ලිප් ස්ටිච් කරගන්න යන්නේ. දන්නවනේ මේ චේන් දෙකට නෙමෙයි චේන් දෙක මගේ ඇරලා ෆස්ට් ඩබල් ක්‍රොෂේ ස්ටිච් එකට තමයි මේකට තමයි ස්ලිප් ස්ටිච් කරගන්න ඕනේ. හරි දැන් අපි මේක මගේ බොටල් එකට සූට් වෙන ගානට මං හදාගත්තා. ඉතින් දැන් ඊළඟට තියෙන්නේ මේකේ බොඩි එක හදාගන්න. ඉතින් ඔයාගේ බෝඩර් බොටල් එක මීට වඩා පළල වැඩි නම් මීට වඩා මහතයි නම් ඔයාලට පුළුවන් මේකට තව රවුන්ඩ් එකක් යන්න තව ඉන්ක්‍රීස් රවුන්ඩ් එකක්. ඉතින් ඒකට කරන්න තියෙන්නේ ආපහු චේන් දෙකක් ගොතන්න. චේන් දෙකයි ඊට පස්සේ සේම් ස්ටිච් එකේ චේන් දෙක ගොතපු ස්ලිප් ස්ටිච් එක කරපු අර ස්ටිච් එකේම ඩබල් ක්‍රොෂේ එකක් ඊට පස්සේ නෙක්ස්ට් ස්ටිච් එකේ ආපහු ඩබල් ක්‍රොෂේ එකක් ඊට පස්සේ third stitch එකේ double crochet දෙකක් 1 1 2 1 1 2 1 double crochet 1 double crochet 2 double crochet 1 1 2 එන ඒ pattern එකට තමයි ඊගව row එක යන්න ඕනේ. ඉතින් මට මේක සූට් වෙන නිසා මම මේ size එකකින් තමයි මේක continue කරගෙන යන්නේ. ඕකේ අපි දැන් මේකේ body part එක තමයි කරන්න යන්නේ. ඒකදී ඔයා මේකේ chain දෙකක් කරගන්න ඕනේ. ඊට පස්සේ ආපහු all මේක round එකම next round එකම double crochet එක ගානේ හැම stitch එකටම එක double crochet එක ගානේ කරගෙන යන්න ඕනේ. මම මුලින්ම chain දෙකක් තියට ගොතා ගන්නවා 1 2 ඊළඟට same stitch එකේ double crochet එකක් මෙතන. Okay, next one double crochet. Again 1 double crochet. 1 double crochet, next stitch. 1 double crochet, next stitch. Okay, you can continue this all this round.
ඩබල් ක්‍රොෂේ රවුන්ඩ් එක ෆිනිෂ් කරගත්තා. ඊළඟට අපි දැන් මේක ස්ලිප් ස්ටිච් කරගන්නවා. okay like this. හරි, දැන් ඔයගොල්ලන්ට පේනවා මේක දැන් අපේ මේ බේස් එක ෆ්ලැට් නැහැ. දැන් මේක කර්ව් වෙලා තමයි තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි තියෙන්න ඕනි. දැන් අපි යන්නේ මේකේ ඊළඟ රවුන්ඩ් එකට. ඒ රවුන්ඩ් එක අපි කරන්නේ මෙෂ් ස්ටිච් රවුන්ඩ් එකක්. මම කියලා දෙනවා කොහොමද මේක කරගන්නේ කියලා. ඉතින් මුලින්ම අනිත් රවුන්ඩ්ස් වලදී අපි චේන් දෙකකින් ස්ටාර්ට් කරේ. ඉතින් මේ රවුන්ඩ් එකේ අපි චේන් 4කින් තමයි මේක ස්ටාර්ට් කරන්නේ. ඉතින් ඒක නිසා මුලින්ම චේන් 4ක් ගොතා ගන්න ඕනේ. 1 2 3 4. okay. ඊළඟට අපි මෙන්න මෙතන තියෙන අපි මේක කරපු ස්ටිච් එක නෙවෙයි. very first double crochet stitch එක නෙවෙයි. next one මෙන්න මේක. මේ ස්ටිච් එක skip කරලා ඊළඟ ස්ටිච් එකට යනවා. මේක skip කරලා මෙන්න මේ ස්ටිච් එකට යනවා. ඒකට අපි කරනවා double crochet එකක්. මේ විදිහට චේන් 4යි පළවෙනි ස්ටිච් එක ස්කිප් කරා. ඊළඟ එකට ඩබල් ක්‍රොෂේ එකක් කරා. ඊට පස්සේ චේන් එකක්, මේ විදිහේ චේන් එකක්. ඊට පස්සේ ආයෙ ඊළඟ ස්ටිච් එක මෙන්න මේක ස්කිප් කරලා next one ඩබල් ක්‍රොෂේ කරගත්ත ස්ටිච් එක නෙවෙයි, ඊළඟ එක ස්කිප් කරා. ඊළඟ එකේ අපි ආපහු ඩබල් ක්‍රොෂේ එකක් කරගන්න. මේ විදිහට okay. ආය chain එකක් skip next stitch and do a double crochet in the next one. Chain 1, skip 1 and double crochet the next one. You can see මේ විදිහට තමයි මේ අපේ mesh stitch round එක යන්නේ. Again chain 1, skip 1 and double crochet in the next one. Chain 1, skip 1, double crochet the next one. okay, මම දැන් ඒ රවුන්ඩ් එක ෆිනිෂ් කරගෙන තියෙන්නේ. ඊට පස්සේ අපව චේන් එකක් කරගන්න. then ඩබල් ක්‍රොෂේ එකෙන් පස්සේ තමයි චේන් එක කරගත්තේ. හරිද? ඊළඟට දැන් ඔයාලට පේනවා මෙතන චේන් එකක් තව තියෙනවා. හැබැයි අපි මෙතන අවසානයේට අපහු ඩබල් ක්‍රොෂේ එකක් කරගන්න. දැන් ඔයාලට බලන්න පුළුවන් ටෝටල් මෙතන කීයක් තියෙනවද කියලා. මේ 4 චේන් එකත් අතහැරලා 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 yeah 17 මේ වගේ ඩබල් ක්‍රොෂේස් වලට මෙතන ඇවිල්ලා තියෙනවා. ඊළඟට චේන් එකක් කරගෙන ඔයාලට පේනවනේ මේ අපි මුලින්ම කරගත්ත චේන්ස් 4 තියෙනවා. එතන මෙන්න මේ 4 වෙනි චේන් එක 1 2 3 4 4 වෙනි චේන් එකේ ඉඳලා 4th චේන් එකේ ඉඳලා දෙවෙනි චේන් එකට 1 2 මෙන්න මේ චේන් එකට අපි
තමයි අපි ස්ලිප් ස්ටිච් එක ඊළඟට කරගන්නේ. මම මෙන්න මේ විදිහට හුක් එක ඉන්සර්ට් කරලා මෙතන ස්ලිප් ස්ටිච් එකක් කරගන්නවා මේ විදිහට. දැන් එතකොට ටෝටල් ඔයාලට මේක බලා ගන්න පුළුවන් මේ 4 chain එකත් එක්ක 18 මෙතන මේ වගේ ඩබල් ක්‍රොෂේස් තියෙනවා. දැන් අපි අපේ ඊළඟ රවුන්ඩ් එකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මෙෂ් රවුන්ඩ් එකකින් පස්සේ normal රවුන්ඩ් එකක් තමයි ඊගාවට යන්නේ. මම කියලා දෙන්නම් කොහොමද අපේ ඊළඟ රවුන්ඩ් එක කරගන්නේ කියලා. හරි. ඉතින් ඊළඟ රවුන්ඩ් එකේදී next රවුන්ඩ් එකේදී chain දෙකකින් තමයි ස්ටාර්ට් කරන්නේ. 1 2 okay. ඊළඟට මෙතන තියෙනවනේ මේ chain 1 and double crochet, chain 1 space and double crochet. අපි මුලින්ම මේ double crochet මෙතන තියෙන double crochet එකට ආපහු double crochet එකක් කරගන්නවා. මේ double crochet stitch එකට again the next මෙතන තියෙන dot එක හොයාගන්න ලේසි. again double crochet එකට ආය chain 1 space එකට මේ විදිහට ඔයා double crochet stitch එකට සහ chain 1 space එකට double crochet එක ගාන කරගෙන යන්න ඕන මේ මුළු round එකම. හරි ඒ රවුන්ඩ් එක ඉවරයි. දැන් ඔයාලට පේනවා මෙතන රවුන්ඩ් එකේ 36 double crochets complete වෙලා තියෙන්න ඕනේ. ඊළඟට මෙතන අවසාන double crochet එකකින් පස්සේ මෙන්න මෙතන තියෙන very first double crochet එකට අපි මේක slip stitch කරගන්නවා. මේ විදිහට. okay. next අපි ආපහු කලින් measure stitch කරපු round එකේ විදිහටම chain 4ක් කරගන්නවා. 1 2 3 4 and skip the first stitch and the next one double crochet. අපි මේ යන්නේ තර mesh round එකමයි. again chain 1, skip next and double crochet in the next one, skip 1, the double crochet in the next one. මේක හරිම lazy. ඉතින් හුරු වුණාම මේක වඩ completely කරගෙන යන්න පුළුවන් හිතන්නේ නැතුව වැඩිය. again chain 1,
skip next one and double crochet the next one. දැන් ඔයාලට තියෙන්නේ අපි මෙන්න මේ රෝ එකේ කරා වගේම මේ mesh row එකේ කරා වගේම මෙතනත් mesh stitch round එකක් යන්න. ඊට පස්සේ ආපහු සැරයක් මේ වගේ double crochet round එකක් යන්න. ඒ විදිහට තමයි දැන් අපි completely bottle එකේ size එකට එනකම්ම මේ bottle එකේ height එකට set වෙනකම්ම අපි මේ round එක ඒ විදිහටම complete කරගෙන යනවා. chain එකයි අපහු skip one next and double crochet next one. chain one, skip one, double crochet next one. chain one, skip one, double crochet the next one. Okay, මම මේ round එක complete කරගෙන එන්න. හරි. ඒ round එක හරි ඊළඟට ආයෙත් අපේ normal double crochet round එකට යන්න. මෙතන chains හතරෙන් මේ අවසාන chain එකේ ඉඳලා second one 1 2 3 4 1 2 1 2 the second one. ඊට අපි slip stitch එකක් කරගන්න. Okay, we are done. Next, 2 chains and then මේ හැම double crochet stitch එකකටම සහ chain one space එකකටම මේ කලින් වගේම double crochets කරගන්නයි තියෙන්නේ. total එක එන්න ඕන double crochet 36ක් 36 double crochet මේ row එක ඉවර වෙනකොට ඔයාලට අවිල්ලා තියෙන්න ඕනේ. first එක අපි කරගන්නවා මේ මෙතනම තියෙන double crochet stitch එකට. chain space එකට double crochet stitch එකට chain space එකට double crochet stitch එකට chain space එකට chain space එකෙන් පස්සේ double crochet stitch එකට okay ඊළඟට chain space එකට double crochet stitch එකට. Okay, now you can complete this round like that. මම කිව්වා වගේ total එක එන්න ඕනේ 36 double crochet මේ round එක ඔයා finish කරනකොට. එතකොට මේ mesh round එකේ මේ අපි ඉස්සලාම මේ හදන chain 4 එකත් එක්ක එන්න ඕනේ total double crochets 18 18ක්. හරි මම මේ රවුන්ඩ් එකත් කම්ප්ලීට් කරලා ඔයගලන්ට පෙන්නන්න. හරි රවුන්ඩ් එකත් ඉවරයි. ඉතින් දැන් තියෙන්නේ කම්ප්ලීට් කරගෙන යන්න මේ විදිහටම ඔයාගේ බොටල් එකේ height එකට match වෙනකන්. ඉතින් දැන් තියෙන මේක කම්ප්ලීට් කරගෙන යන්න මේ විදිහට ඔයාගේ බොටල් එකට අවශ්‍ය ප්‍රමාණයට එනකන් අවශ්‍ය උස ප්‍රමාණයට එනකන්. ඉතින් දැන් මම අපහො ඊළඟ රවුන්ඩ් එකට යනවා. first double crochet එකට මම මේ slip stitch එකක් කරගන්නවා. ඊළඟට chain 4 skip 1 double crochet, chain 1 skip 1 double crochet, 1 chain skip 1 double crochet, 1 chain මේ විදිහට round එක complete කරන්න. ඊළඟට every stitch වලට
ඩබල් ක්‍රොෂේ එක ගාන කරගෙන යන්න. ඒ විදිහට අපේ ඊළඟ රවුන්ඩ් එකම අපි කම්ප්ලීට් කරමු. ඕකේ, මම දැන් මගේ බෝඩ් එකේ අවශ්‍ය ප්‍රමාණයට මේකේ බොඩි එක හදාගෙන ඉවරයි. ඉතින් ගොඩාක් උසට හදාගත්තේ නැහැ. මොකද මේකට වෝටර් ෆිල් කරපු වෝටර් බොටල් එකක් මේකට දාපුවාම මේක මේ විදිහට පොඩක් ඇදෙනවා. ඉතින් ඒක නිසා ගොඩාක් මේක උසට ගත්තේ නැහැ. මගේ බෝතලේ සයිස් එකට මම මේක හදාගත්තා. ඊළඟට තියෙන අපිට ස්ට්‍රිප් දෙක හදාගන්න. ඉතින් මුලින්ම ස්ට්‍රිප් ස්ටිච් කරගන්න ඕනවා මෙතන අවසානට. ඊට පස්සේ මම මේක පටන් ගන්නවා චේන් දෙකකින්. 1 2. ඊළඟට ඔයගේ චේන් එක ස්ට්‍රිප් එකේ අවශ්‍ය විත් එකට අවශ්‍ය පළලට මේ වගේ අවශ්‍ය පළලට හදාගන්න. ඕකේ, අපි බලමු. 1 2 3 4 1 2 3 4 4th ඇති වගේ, බට් තව එකක් දානවා 5. ඕකේ, ඊළඟට මම මේක turn the next side turn කරලා chain 2 1 2 then skip the first one here and ඊළඟකින් තමයි පටන් ගන්නෙ. 1 double crochet, next one 2, again next one, yeah, now we have 3 double crochet, next one, the last one. Okay, now we have 4 like this, but the මේ chain දෙකත් අපි double crochet එකක් විදිහට count කරනවා. එතකොට 1 2 3 4 again chain 2 turn, skip the first one, second one එකේ ඉඳලා double crochet කරනවා. 1 2 3 3 4 chain 2 10. Skip the first one. 1 2 3 4 chain 2 10. ඕකේ, මේ විදිහට දැන් ඔයාට අවශ්‍ය ලෙන්ත් එකට එනකම් කම්ප්ලීට් කරගෙන යන්නයි තියෙන්නේ. chain 2 turn 4 double crochet, chain 2 turn first one skip කරලා 4 double crochet. මේ විදිහට කරගෙන යන්න තමයි තියෙන්නේ. ඉතින් එක row එක මම first start කරේ 5 වලින්, but මෙතන මට එන්නේ හැම row එකම මේ විදිහට 1 2 3 4 5 5 විදිහට මේ විදිහට එනවා. chain දෙකත් අපි double crochet එකක් විදිහට තමයි count කරන්නේ. ඒක 1 2 3 4 5 මේ විදිහට මේක දැන් ඔයාලට අවශ්‍ය length එකට එනකන් හදාගන්න තමයි තියෙන්නේ. ඕකේ, අපි end එකේදී හම්බ වෙමු. හරි, දැන් මම ස්ට්‍රිප් එක මට අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය ලෙන්ත් එකට මේ විදිහට ගොතාගෙන ඉවරයි.
ඊළඟට තියෙන්නේ මේක මේ ස්ට්‍රිප් එක අපේ මේ බොටල් හෝල්ඩර් එකට සෙට් කරන්න. විදියට තිබ්බහම එන තැන මෙහෙම. හරියටම මේ දෙපැත්තේ 12 තියෙනවා. මොකද කියන්නේ මේ සයිඩ් එකෙන් 12ක් ගිහිලා තමයි අපි මේක සෙට් කරන්න පටන් ගන්න. එතකොට මේ සයිඩ් එකෙත් මේ ස්ටිච් 12ක් ඉතුරු වෙනවා. ඕකේ. අපි මේ පැත්තත් කවුන්ට් කරමු 12ක් එනකම්. 1 2 3 4 5 6 7 8 9 10 11 12. ඕකේ. එතෙන්ට 12 ආවා. ඊගාව එකේ නම් අපි මේක සෙට් කරගන්න. පැත්තෙන් තමයි කරන්න ඕනේ. මේ විදිහට. then second one. Third one. Fourth one. Fifth one. දෙකනේ මේ විදිහට තමයි මේක සෙට් වෙන්නේ. like this. ඊළඟට දැන් තියෙන්නේ මේ යාන් එක කට් කරගන්න. මුලින්ම ගොට්ටි සාමාන්‍ය ලෙන්ත් එකක් තියලා මේක කට් කරගන්න. මේ වගේ. ඊළඟට මම මේක තව සැරයක් ඔයාලට ඕන නම් ආපස්සට ගොතන්නත් පුළුවන්. එතකොට මේක තව ටිකක් ටයිට් වෙනවා. බට් මේ ඇති මට ඒක නිසා මම මේ විදිහට මේක ටයිට් කරගන්නවා. හරි. මේ විදිහට තමයි දැන් අපේ බොටල් එක කවර් එක ආවේ. දැන් මම මේක හයිඩ් කරගන්න තමයි යන්නේ. මේ ටේල් එක හයිඩ් කරගත්තී. ඔයාලට පුළුවන් මේ ස්ට්‍රිප් එක දිගට මේක ගෙනියන්න. නැත්නම් මේක වටේට මේක ගෙනියන්න කැමති විදිහකට. මම ඔයාලට මේ විදිහට කෙලින්ම ඔයාගේ මේ හුක් එක ආධාරයෙන් මේක හයිඩ් කරගන්න පුළුවන්. හැබැයි ඊට වඩා ලේසි ඔයා යූස් කරොත් මේකට මේ යාන් නීඩල් එකක්. ඉතින් මමත් යාන් නීඩල් එක යූස් කරනවා. ඉතින් ඔයාලට තියෙනවා නම් යූස් කරන්න පුළුවන්. නැත්නම් normal hook එකකින් මේක හයිඩ් කරන්නත් පුළුවන්. මේ විදිහට දාලා හරි. ඉතින් මේ විදිහට තමයි බොටල් කවර් එක මම හදාගත්තේ. අපි බලමු වෝටර් බොටල් එකත් මේකට දාලා. මම අවශ්‍ය ගානටම මට ඇවිල්ලා තියෙන බොටල් කවර් එක. මේ බොටල් එකට මම වෝටර් දාලා නැහැ. ඒක නිසා බොටල් එකේ හෙවි ගත්තේ ටිකක් අඩුයි. ඒක නිසා මේ බලන්න. මේ විදිහට තමයි ඉතින් බොටල් කවර් එක දැන් බලා ගන්න පුළුවන්. ඉතින් ඊන තව දෙයක් තමයි මේක දැන් ඔයාලට පුළුවන් මීට වඩා පොඩක් ලස්සන කරගන්න. මේකට රිබන් එකක් මෙන්න මේ
අස්සෙන් අස්සෙන් රිබන් එකක් දාලා ඉස්සරහට ගැට ගහලා හදාගන්න පොඩක් මම එක කරලා පෙන්නනවා ඔයාලට කරන විදිහ. මේ වගේ රිබන් එකක් ගත්තා. මම ගාව දැන් තියෙන මේ වගේ ලොකු රිබන් විතරයි. ඊට පස්සේ ඔයාට මේක එන්න ඕනේ ඉස්සරහා සයිඩ් එක මේ හරියනේ. මෙතනින් මම මේක ඉන්සර්ට් කරනවා. අර මේක යාන ඉල්ල එකක් ඇතුළට දාලා හදාගන්න පුළුවන්. මේ වගේ දාලා ඉස්සරහා එන්නේ මෙතනනේ. මෙන්න අපේ මෙෂ් ස්ටිච් රවුන්ඩ් එකේ මෙන්න එකක් හැර එකක් මේ වගේ යන්න ඕනේ. මේ විදිහට. පාට මේකට මේ වෙනුවට යාන් වලින් මම මේ හදපු රිබන් එකක් දාන්නත් පුළුවන්. වල දානවා යාන් වලින්ත් පුළුවන්. ලස්සනට ස්ට්‍රිප්ස් මේ අපි හදුවා වගේ ගොඩක් පොඩි ඒවා හදාගන්න. සිංගල් ක්‍රොෂේ යූස් කරලා එහෙම ඒ වගේ එකක් මේකට එකතු කරගන්න ඇඩ් කරගන්නත් පුළුවන්. ඉතින් මේක ඊට වඩා ලස්සනයි කියලා හිතුණා. නිසාත් මම මේ විදිහේ චූස් කරගත්තා. then මේක මේ විදිහට දාගෙන මෙතනින් තමයි මම මේක ගැටයක් දාගන්න තන. ඉතින් මම එතන මේ වගේ පොඩි ඩබල් ක්‍රොෂේ දෙකක් ඉතුරු කරගන්නවා. මේ දෙක ඔයා එක ගන්නට එන්න හදාගන්න මේ වගේ. that is so pretty. මේක ඔයාට අවශ්‍ය length එකට ඊට පස්සේ කට් කරගන්න පුළුවන්. මේ කරනවා මේ වගේ කැලක්. මේකට මේ චූටි රිබන්ස් බේබි රිබන් වගේ දැම්මහම තව ලස්සනට තියෙයි. මම ඉතින් දැන්ට මගේ මේකට මැච් වෙන කලර් එකකින් කට තියෙන මේක විතරයි. මේ ලොකු රිබන් එක විතරයි නිසා මම දැනට ඒක යූස් කරනවා. මේ වගේ wow, look at it now. It's so beautiful. ඉතින් ඔයාටත් පුළුවන් දැන් මේක මේ වගේ කේක විදි වලින් ඔයාගේ බොටල් කවර් එක ලස්සන කරගන්න. ඉතින් thank you so much මගේ වීඩියෝ එකත් එක්ක අද එකතු වුණාට. ඉතින් යන්න කලින් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරගෙන යන්න කියලාත් ඉල්ලනවා. මේ වගේම ලස්සන වීඩියෝ එකකින් අපි ආයෙමත් හමු වෙමු. bye bye.